ඉතින් හෙලෝ යාළුවනේ ඉතින් අද ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක් අරගෙන ආලා තියෙනවා. ඔයාලගේ බවුත් එකත් වැඩ නැද්ද ඒක ඇතුලේ තියෙන කොයිල් එක පිච්චිලාද. ඉතින් මේ වැඩ නැති බවුත් එකක් විනාඩි 5න් අපි හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙන්න මේ තත්ත්වයට ඊයන් උණු වෙන විදිහට හරියටම අපි හදාගන්න විදිහට බලමු. ඉතින් මේක දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ ඕකේ දැන් මම කටස් ටික අයින් කරලා තියෙන ඇතුලේ කොයිල් එකක් තියෙනවා ඒක අයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් වෙන්න මේ ඔය ඇලුමිනියම් බැරල් එකේ තියෙන උඩම මේ දෙක දැබැත්ත යන දෙයක්. ඉතින් ඒක ගලවපුවාම ඇතුලේ තියෙන අර පිච්චිලා තියෙනවනේ කොයිල් එක අයින් කරලා දාන්න තියෙන්නේ. ඉතින් ඒක වෙනුවට අපි අලුත් කොයිල් එකක් දාගන්න එක තමයි කරන්නේ. ඉතින් මේ තියෙන මේ ප්ලාස්ටික් කොටස් ටික ඉතින් ඒක අපි දැනට පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ වෙන්න මේක තමයි අපේ කොයිල් එක. ඉතින් මේක රුපියල් 150ක වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේක අපි අරකට කොහොමද දාගන්නේ කියලා බලමු. ඉතින් මේ වැඩේ කරගත්ත අපි විශේෂ දෙයක් කියන්න තමයි යන්නේ මේ කොයිල් එකේ එන උඩ කම්බි දෙක උඩ තියෙන ආවරණේ ගැලවෙන්න තියෙන්න බෑ. හොඳට තියෙන්න ඕනේ. ඒක ගැලවුණොත් එimhe කම්බි දෙකට ගෑවිලා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේක පරිස්සමට තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ අපි මේක අපේ අර කොටස ඇතුළට දාගන්න එක තමයි කරන්න. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් දැන් අපි ඊළඟට මේකේ මේ ඇන දෙක දාහිර කරගන්න තියෙන. ඉතින් මේකේ තියෙන මහතැනියක හීනියනක. ඉතින් මහතැනියෙන් තමයි ටිකක් මේ දිගට තියෙන යන්නේ. ඒකෙන් තමයි බවුත් බිඩ් එකෙන් හිර වෙන්නේ. ඉතින් අනිත් එක අපි හිර කරලා දාන්න බවුත් බිඩ් එකෙන් ලාවට හිර කරලා අපේ ඊළඟට මෙන්න මේ විදිහ මගේ පරණ බවුත් එකේ තිබ්බ බවුත් බිඩ් එකම දැන් මම ඒකට දාගන්නවා මම. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ විදිහට ඇතුළට දාලා අර අපි ටිකක් මහතට තියෙන ලොකුට තියෙන ඇනේ තද කරගන්නවා. එතකොට මේක හොඳට හිර වෙනවා. ඉතින් මේකට අපි මේක කරන්ට් එක දෙන්න ගන්න වයර් එක. ඉතින් කලින් ඔය බවුත් එකේ තිබුණ වයර් එක අපිට මේකට ගන්න පුළුවන් හරිම ලේසියෙන්ම. ඉතින් ඒකේ වයර් දෙක අපි මේ විදිහට සුද්ධ කරගෙන ඉලා අර අපි කම්බි දෙකක් තියෙන්නේ මේ මම ඒක පෙන්නන්නම්. එතකොට මේ ඒකට සම්බන්ධ කරගන්න ඒක පැත්තක් අදාළ නැහැ. සාමාන්‍ය නිකන් සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ වයර් දෙක සම්බන්ධ කරගත්තට පස්සේ මේක එකට ගෑවෙන්න බැරි හින්දා අපි මෙන්න මේ විදිහේ හීට් ස්ලිව් දෙකක් දා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හීට් ස්ලිව් නැත්තම් සාමාන්‍ය සෙලෝ ටේප් එකක් ගහුවත් අවුලක් නැහැ මෙතෙන්ද. ඉතින් මෙතෙන්ද අපි මේ විදිහේ හීට් ස්ලිව් දෙක දා ගන්නවා ගොඩක් හොඳයි. ඉතින් ඒ විදිහ එකක් දා ගන්නවා අපි මේ විදිහට ඇතුළට දාලා මේ වයර් දෙක සම්බන්ධ කරලා ඒක රත් කරලා දැම්මා. ගොඩක් හොඳයි. ඉතින් මම රත් කරලා දාන්නේ නැහැ දැනට. ඔයගොල්ලෝ රත් කරලා දාගන්න එක කිසිම අවුලක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේන දැන් මම සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඉතින් ගානට තියෙන අලුත් බෞද්ධයම තමයි. ඉතින් වෙනසක් නැහැ. අලුත් කොහිල් යන්නේ දාලා තියෙන්නේ. ඉතින් මේකට අලුත් බිඩ් එකක් දාගත්තොත් ඉතින් අලුත් වගේම තමයි. ඉතින් කිසි අවුලක් නැතුව වැඩ කරනවා. ඉතින් මේක දැන් අපි කරන්ට් එකට ගහලා බලමු කොහොමද මේක රත් වෙන්නේ කියලා.
ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති බෞද්ධ දන්නේ නැති කට්ටියට කියන්නේ මේක බෞද්ධ එකපාර ගහපු ගමන් ගොඩ වෙලා ගහලා තියන්න බෑ. එතකොට මේක මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩ වෙලා ගහලා තියලා රත් වෙද්දි ආයෙ ඕෆ් කරලා ආයෙ පාරක් එහෙම පොඩ්ඩ පියවරෙන් පියවර පොඩ්ඩ මේක රත් කරගමු. ඉතින් ඊට පස්සේ වෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පේන ඇති දුම් දාන බෞද්ධකෙන් ඉතින් අවුලක් නැහැ. මේ අර ඊයන් තිබ්බ ගමන් උණු වෙලා යනවා. ඉතින් මං හදාගත්ත බෞද්ධකේ මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ විසි කරලා දාපු බෞද්ධ ඉතින් ඔගේ පිච්චිලා කියලා අයින් කරලා දාන්න එපා. අපරාධි රුපියල් 150කගේ පුංචි මුදලක් වගේ මම යන්නේ. ඉතින් මේ වැඩේ කරගන්න. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම තියෙන්න. ඉතින් පොඩි ඉංජිනේර YouTube channel එකේ තමයි. එහෙනම් ඉතින් channel එකත් එක දිගටම එකතුලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.